දන්නවද? මිනිස්සුන්ගේ යක්ෂයෝ බවට පරිවර්තනය කරපු රුසියානු නිද්‍රා පරීක්ෂණය ගැන. අත්හදා බැලීමක් කරන්නේ ලෝකෙට අලුත් දෙයක් හඳුන්වලා දෙන්න. මේ අත්හදා බැලීම නිසා වෙලා තියෙන හොඳ දේවල් ඕන තරම් තියෙනවා. හැබැයි ලෝකයේම එකපාර විනාශ වෙන්න තරම් භයානක සොයා ගැනීම අත්හදා බැලීම් මේ අතර තියෙනවා. ඉතින් මේ පරීක්ෂණ වලට ගොඩක් වෙලාවට ගන්නේ එක්ක මීයේ නැත්තම් ගෙම්බෙක්ව. අද කියන්න යන කතාව ගෙම්බි මී පරීක්ෂණයක් නම් නෙමෙයි. අතිශය භයානක මිනිස්සුන්ව යොදාගෙන කරපු පරීක්ෂණයක්. වීඩියෝ පටන් ගන්න කලින්ම කියන්න ඕනේ සංවේදී අය නම් මේ වීඩියෝ බලන්න එපා. මේක සිද්ධ වෙන්නේ මුලදී කිව්වා වගේ රුසියාවේ. රුසියාවේ දේශපාලනයට විරුද්ධ වුණා කියලා ඒ වෙද්දි තිබ්බ දේශපාලනය අනුගමනය කරේ නැහැ කියලා මිනිස්සුන්ව සිරගත කළා. හිරේ දැම්ම විතරක් නෙමෙයි මෙයාලගේ දඬුවම ජීවිතාන්තය දක්වා වුණා. 1947 දී දෙවන ලෝක යුද්ධ කාලෙදී තමයි මේක කරේ. මේ වගේ දේශපාලන සිද්ධි නිසා අත්අඩංගුවට පත්වෙච්ච 5 දෙනෙක්ව තමයි මේ පරීක්ෂණයට තෝරගත්තේ. හැබැයි මේ වැඩේට මෙයාලව ගත්තේ ඇත්තටම බැලුවොත් නම් රවට්ටලා. මෙයාලට කියනවා මේ පරීක්ෂණයට එයාලා ආවොත් පරීක්ෂණයෙන් පස්සේ එයාලව නිදහස් කරලා ගෙදර යවනවා කියලා. හැබැයි පරීක්ෂණ කණ්ඩායමවත් මේ 5 දෙනාවත් දැනගෙන හිටියේ නෑ මේ එයාලගේ ජීවිතේ අවසානය කියලා. පරීක්ෂණයේදී කරේ අත්වැරදීමකින් හොයාගත්ත නිින්ද යන්නේ නැති සංයෝගයක් මෙයාලට දුන්නා. මේක ගත්තම මොන විදිහටවත් නිින්ද යන්නේ නම් නැහැ. පරීක්ෂණය දවස් 15ක් එක දිගට මෙයාලව ඇහැරවල තියෙන එක තමයි කරේ. එහෙම හැරලා හිටියම මිනිස්සෙට මොකක්ද වෙන්නේ කියලා හොයාගන්න තමයි මේ අත්හදා බැලීම කරේ. මේකට යන වියදම් ඔක්කොම සෝවියට් හමුදාව කිසිම පැකිලීමක් නැතුව දුන්නා. මේකට ගත්ත ස්ථානය උනේ හිරකාරයෝ මරන්න හදපු කුටියක්. මේකේ බිත්තිවල ඝනකම වැඩි. වතුර ටැප් එකක්, টොයිලට් එකක් විතරයි තිබ්බේ. හැබැයි පිටින් ඉඳන් ඇතුළ බලන්න පුළුවන් විදිහට තනිපැති දර්පණ වගේම මයික්‍රොෆෝන්, ස්පීකර් හයි කරලා තිබ්බා. පරීක්ෂණ කණ්ඩායමට මෙතන හැමදේම පේනවා, ඇහෙනවා වගේම එයාලට ඇතුළේ අයට කතා කරන්න පුළුවන්. දවස් 15ක් පරීක්ෂණයේ යන නිසා මාසෙකට හරියන්න කෑම බීම දැම්මා. ඒ කියන්නේ කවුරුත් දවස් 15ක් යනකම් ඇතුළට යන්නේවත් ඇතුළෙන් කෙනෙක් එළියට එන්නේවත් නැහැ කියලා තීරණය කරා. කොටින්ම දොර සීල් කරලා තමයි තිබ්බේ. මේ හැම දෙයක්ම ලෑස්ති කරලා මෙයාලව ඇතුළට දාලා නිින්ද යන්නේ නැති වායුව මේකට ඇතුල් කරා. දවස් 5ක් යනකම් කිසි වෙනසක් තිබ්බේ නැහැ. හැමෝම සාමාන්‍ය විදිහට කතා බහ කරලා කාලා බීලා හිටියා. හැබැයි 5 වෙනි දවසේ වෙද්දි තත්ත්වය වෙනස් වෙන්න පටන් ගත්තා. මෙයාලගේ මානසික විකෘතිය පෙනුණා. එයාලා එකිනෙකා කතා කරන එක නවත්තලා තිබ්බා. මෙයාලා අනිත් අයගේ වැරදි හොරෙන් ඇවිත් මයික්‍රොෆෝන් වලට කියන්න පටන් ගත්තා. අනිත් අයව පාවලා දීලා ලකුණු දාගන්න තමයි මෙයාලට ඕන උනේ. මෙහෙම ගිහින් 9 වෙනි දවස වෙද්දි එකපාරම එක්කෙනෙක් යට ගිරියෙන් කෑ ගහන්න පටන් ගත්තා. හැබැයි අනිත් අය එහෙම දෙයක් වෙන්නේවත් නෑ වගේ, මේක දැක්කේවත් නෑ වගේ තමයි හැසිරුනේ. ටිකක් වෙලා යද්දි තව කෙනෙක් මෙහෙම කෑ ගහන්න පටන් ගත්තා. එහෙම කෑග ගහ එයා වටේට දුවන්න පටන් ගත්තා. එහෙම කෑ ගහලා පැය දෙකක් විතර යද්දි ඒ සද්ද නැවතුණා. ටීම් එකේ ડોක්ටර්ලා නම් කිව්වේ සද්ද නැවතුනේ ස්වර තන්තු වලට හානි වෙලා වෙන්න ඕනි කියලා. හැබැයි ඒක නෙමෙයි බරපතලම දේ උනේ. ටිකක් වෙලා යද්දි අනිත් අය පාඩුවේ නැගිටලා ඇවිත් එයාලට කියවන්න කියලා දීලා තිබ්බ පොත්වල පිටු ඉරලා ඒ වගේ මලපහ ගාලා වන් සයිඩ් මිරර් වල අලවන්න පටන් ගත්තා. මේක නිසා පරීක්ෂකයන්ට ඇතුළ පෙනුනේ නැහැ. තව දවස් 5ක් ටීම් එක බලන් හිටියා. සද්දයක් හරි ඇහි කියලා. ස්පීකර් වලින් කතා කරත් හෝඩුවාවක්වත් තිබ්බේ නැහැ. හැමදේම චෙක් කරලා බැලුවත් පරීක්ෂකයන්ට නිගමනයකට එන්න සාර්ථක හේතු තිබ්බේ නැහැ. කරන්නම දෙයක් නැති නිසා මේ නිින්ද යන්නේ නැති උත්තේජක වායුව යවන එක නවත්තලා මෙයාලව එළියට ගන්නවා කියලා නිවේදනය කරා විතරයි දවස් ගාණක් සද්ද නැතුව හිටපු අය කතා කරන්න පටන් ගත්තා. වැඳ ඉල්ලුවේ ආපහු එළියට ගන්න එපා කියලා. එයාලට එහෙමම ඉන්න දෙන්න කියලා. හැබැයි පරීක්ෂකයෝ මේකට ඇහුම්කන් දෙන්නේ නැතුව දොරවල් අරින්න තීරණය කරා. එයාලට දකින්න ලැබුණේ පුදුම සහගත දෙයක්. එක සිරකාරයෙක් මැරිලා. හැබැයි අනිත් අය තමන්ගේ අත් කකුල් ඉරාගෙන කන්න පටන් අරගෙන. දවස් වලට හරියන්න කෑම තිබ්බට ඒ කෑම අත තියලවත් නැතුව තමන්ගෙම මස් කනවා. කාමරේ අඟලක් විතර වෙන්න ලේ මුත්‍රාවලින් පිරීලා. මෙයාලව ඉක්මනට රෝහලකට අරන් යන්න උත්සාහ කරත් උනේ හිතා ගන්න බැරි දෙයක්.
දිගටම ඇහැරලා ඉන්න ඕන නිසා මෙයාලා මේකට ලොකු විරෝධයක් පෙන්නුවා. ඉනෙන් පහළ දුර්වල වෙලා තිබුණට අත්වලින් කූරන්න පටන් ගත්තා. එක සෙබලෙක්ගේ අස්තියක් කැඩෙනකම් පහර දීලා. මේ රණ්ඩුවේදී තවත් සිරකාරයෝ දෙන්නෙක් මැරුණා. ඉතුරු වෙලා ඉන්න දෙන්නව ගෙනියන්න ඕන වුණත් එයාලව එළියට ගන්න සොල්දාදුව කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්න කැමති වුණේ නැහැ. මේ හින්දා සත්තු සිහි නැති කරන බෙහෙත් ඈත ඉඳලා විදින්න තීරණය කරා. හැබැයි මේ බෙහෙත් සාමාන්‍ය මාත්‍රාවට වඩා 10 ගුණයක් විතර වැඩියෙන් මෙයාලට විදින්න සිද්ධ වුණා. එහෙම වෙලත් මෙයාලගේ සිහි නැති වුණේ නැහැ. කොහොම හරි තව එක සිරකාරෙක් මේ බෙහෙත් අධිමාත්‍රාව නිසා මරණයට පත් වුණා. ඉතුරුනේ එක්කෙනෙක් විතරයි. මෙයාව කොහොම හරි රෝහලකට අරන් ගියා. නිර්වින්දන වලින් වැඩක් නැති නිසා ඉන්න විදිහටම මෙයාව ඔපරේෂන් කරන්න පටන් ගත්තා. හිතන්න පුළුවන්ද? සිහිය නැති කරන්නේ නැතුව මිනිස්සෙක්ගේ ඇඟ කපන එක. පුදුම කියන්නේ සිරකාරයා ඒක දිහා බලාගෙන හිටියේ hina වෙන ගම. ඔපරේෂන් එක කරගෙන යද්දී එයා තව hina වෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි. තමන්ගේ ඇඟෙන් කපන කෑලි එයාට ආහාරයට ගන්න ඕනි කියලා එයා ඉල්ලුවා. මෙයාගෙන් අහද්දී එයා කිව්වේ එයාලගේ ඇඟ ඇතුලේ හිටපු යක්ෂයා ඇහැරුණා කියලා. ආයෙ කිසිම දවසක එයා නිදාගන්නේ නැහැ කියලා. ඒ වගේම එතනින් එහාට කෑමට ගන්නේ ශරීර කොටස් කියලාත් මෙයා කිව්වා. වෙලා තියෙන දේ බරපතලකම. මේ පරීක්ෂණයේ බරපතලකම නිසාම අවසාන සිරකාරයාවත් වෙඩි තියලා මරන්න තීරණය කරා. ඊට පස්සේ 5 දෙනාවම එකට ගිනි තිබ්බා. කාමරේ තිබ්බ හැම දෙයක්ම ගිනි තියන්න තීරණය කරා. හැබැයි ප්‍රශ්නේ එතනින් නැවතුනේ නැහැ. මේ ටීම් එකේ වැඩ කරපු අනිත් අය සිය දිවි හානි කරගන්න පටන් ගත්තා. අස්තියක් බිඳිලා හිටපු සොල්දාදු වගේ අත ආසාදනය වෙලා කපන්න සිද්ධ වුණා. මේ ටීම් එකෙන්ම ඉතුරුනේ එක මිනිස්සෙක් විතරයි. රුසියාව මේ පරීක්ෂණය රහසක් විදියට තියාගත්තා. නින්ද නොවන සංයෝගයේ රසායනික වාර්තා හැම දෙයක්ම විනාශ කරා. මේ සංයෝගයේ දැනගෙන හිටපු අන්තිම කෙනාත් මැරිලා සෝවියට් ආණ්ඩුව බිඳ වැටුණාට පස්සේ මේ කතාව එළියට ආවේ. පරීක්ෂණයේ නිගමනය වුණේ මිනිස්සෙක්ගේ නිින්ද නැති නිසා, මුලේ සෛල විවේක ගන්නේ නැති නිසා, පුද්ගල ශරීරය ඇතුලේ විස්තර කරන්න බැරි විදිහේ විපර්යාසයක් වෙනවා කියලා. මේ විපර්යාසයන් නිසා මිනිස්සෙක් යක්ෂයෙක් වගේ දරුණු සුපිරි බලයක් තියෙන තත්ත්වයකට පත් වෙනවා කියලා. නිදා ගන්න නැති ඕනිම කෙනෙක් මේ තත්ත්වයට පත් වෙනවා කියලා ප්‍රකාශ කරා. ඉතින් හිතලා බලන්න මේ පරීක්ෂණය මොනතරම් සාහසිකද, දරුණුද? ඇත්තටම එදිනෙදා ජීවිතයේදී මිනිස්සු ගෙවන්නේ හරිම කාර්යබහුල ජීවිතයක්. ඒ ගමනේදී නිින්ද ගැන හිතන්න නම් අවස්ථාවක් ඇත්තෙම නැහැ. හැබැයි පරීක්ෂණයට අනුව කෙනෙක්ට අත්‍යවශ්‍යම දේ සුවපහසු නිින්ද නෙමෙයිද? හැබැයි අමතක කරන්න එපා. දන්නවද channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ රස කතා තව ඕනි තරම් ඔයාලට බලා ගන්න පුළුවන්. හැබැයි අමතක